මචන් මොකද වෙන්නේ හන්සක ඔබුද මචන් නැවතත් පොඩ්කාස් ගෙන්නේ නේද ටික දවසක් ගියා අපිට කාර්ය බවුල වෙලා හිටිය දෙන්නම මේකද මේ ලාස්ට් එපිසෝඩ් ඔෆ් ද ඒ වගේ එන්න පුළුවන්නේ මට මචංආය මේ ඊළඟ සතික මුත් එපිසෝඩ්ඩක් කරන්න නම් දෙන්න ඔබ දන්න ඒක හොඳ දිගිනිග මචක් කට්ටිය ගොඩකට තිය නිශ්වකක් මකිතන් ට්‍රවලි මේ දවස්සල මේ ගොඩක් මගරුත් අහනවා මොකද කරන්න කියල දැ ගොඩකට ලංකාවට එක නෝමලි වෙනවන මචා රටීන කටිය ඇනුවලි කොහොමත් ලංකාවටන එක මාර නෝමලි වෙන දෙයක් කොමන්ද ගොඩක් කටිය මයි හනෝ මචම් මේ මොකද කරන්න කියලා කොහොමද අපි දැන් මැනේජ් කරන්නේ දැන් කටිය නොදන්න කටිය දැම්පත් යනෝ දැන් නෙක්ස් වීකෙන්ඩගේ ජැපෑන්න නො දැන් කොහොද ප්ලෑන් අද අපි කරන්නේ ජිම් මොදන්නේ ජිම් මචංතින් සති දෙකක් කට්ටෙනවා කාන්ටෙල්ප් මේ යනටඉතින් ඔය මගේ හෝම්වකව් ටික මට කරන්න පුළුවන් එකන්නේ බොඩිවේට් එකෙන් මචං පුෂප්ස් ටිකයි ස්කොට්ස් ටිකයි ඔය ටික ඉතින් මං කොමත් ජිම් කිය නැතත් ඒටික කොමත් කරනවා පොඩ්ඩක් මේන්ටෙන් වෙන්න ඊට අමතර ඉතින් ස්ටෙප්ස් ගානම අනිවාරෙන් වැඩිවෙනවාගේ මේ එනිසා පංහිතනවා කෑමට පොඩ්ඩක් මගේ කැරි කවන්ට ඇතුලෙම පොඩ්ඩක් එහෙම වනත් මගේ පොඩ්ඩක් එක්ස්පෙන්ඩිචයකත් පොඩ්ඩක් අනි පැත්තෙන් වැඩිවෙන හිද එක බැලන්ස්ක වෙයි කියලා ඒෝකොලු දෙයගෙන යම් තමයි යන්න ඇබයි කෑමඉතින් පොඩක් කල්පනාවෙන් කන්න ඉතාගෙන ඉන්න ඉතින් එක තමයි ප්ලෑන් එක ජැපන් කියර කොහොමත්තියක් හෙල්ති ඔප්ෂන්ස් තියෙන හිද පොඩි චාන්ස තියන ලොවෙත්තගේ ඉගැන ඒම චමන්ද කලුත් මේ අලුත් නෙමේ ඇතර මේ කෑම තියෙන දැව දැන් මෙහි මචන් ගන්න නෑ දැන් චිකන් ප්‍රෙස්ටහෙම මේ ප්‍රීකොක්් පැක්ටේවා තියෙනවා මචන් ඔය මේ ගන්න පුළුවන් නිකන් අරගෙන චිකන් ප්‍රෙස්ටක් කනාගෙන ඒවගේවා ගන්න තිය අනිවා ඇති දම්මචන මීල් ප්‍රේප් ඔය ඒකන ලොකු එන්න ලොකු වෙන ඉන්දස්්‍රේක මත දැන් හෙවුණ ඒක එහ කොමන් මච මිනිස්සු එක ඉන්වස් කරන ගැද ඉස්සර කැන අපි කෑවෙන කඩේකට ගිහිම් මචන් ගොඩක් හෙල්ති ඔප්ෂන්ස් තිබ නෑන ඇතරම අපි කඩ කන්නයන්නෙත් මචන් පොඩි චේන්ජයකට වගේනේ දැන් පොඩක් කල්චරලි මචන් මීල් ප්‍රේප් ඉගන් ඒ වගේවා ෆෝඩබල් ඉස්සරම් මචයිබටයක් ගන ඒක කළෙත් නෑම් පොඩ්ඩක්ලා ඒකත් අර පර්සනල් ට්‍රේනික් වගේ එකත් මචම් නෝමල් එකට එලසින්න මටනම් පේ හොඳ නෝමල්ලයි මේ මෙහ ගොඩක් වෙස්ටන් කන්ට්‍රීස්වල නෝමල් මහිතන දැගේ ඒශයා ඒවටත් ඉස්සරහට ඒක මාර නෝමල් මචන් මේ එන්න හොනි මචන්දැන් ඒ කියන්නේ දැන් මං කියන්නේ මම ඒ අම්මත් එක්ක කතා කර හිටිය දැන් අම්මලට උනත් මචන් මීල් ප්ලෑන් ගැන ගොලන්ගේ කැලරි කොච්චර දවස කණ්ඩෝනෙද හෙම කියලා ලොකු අවබෝධයක් නෑද අපේ අම්මට ස්ටෙන් සුද්දාන්න වනා මේ අවුරුද්ධ මුල දැන් ආයි මහිතන්නේ එක්සයිසිජක කොට එම වෙලද ආයිදාන්න වෙන්න පුළුවන් මන්දන්න ජෝග්‍රමක් කරල බලන්න හැබැයිතින් නිකම් හොඳට ඩීප් ඩවන්් කතා කරලා බලපුුවම් මචන් බත් කනෝ වැඩි ගොඩක් බත් කන ඉති ඕක ඉන්න මම දැන් ජේසති පොඩක් කතා කරලා මට තේරන විදිර ම පොඩ්ගේ කඩු කරන විදිිය පොඩක් කියල දුන්න එතකොට තමයි යටත් තේරෙන්නේ යාකන සමහරක් කෑමවල තියෙන කෙනෙක් කලරි කන්ට්‍රෝල්ලක් කෙනෙක් ගැන අවබෝධයක් නැතුව කන දේවා ගැන පොඩි එඩිකේෂන් සේෂන්යක් කරමචන් මේ අම්මත් එක්කත්ම ඉගැන ඒ ජෙනරේෂන් එකට එක ටච්චලාම නෑන ඉගැද අපිට මචන් පොඩ්ඩක් රිසෝසස් තියනවා හොයාගන්න හරි ඔන්නම් පුළුවන් ඇබෑ අම්මලාගේ වයස මචන් ඒක ටච්චලාමන ඉතින් ඒක ලංකාවති නිශුව එක මේ අනික සීනක මසන් දැන් අපි දැම් බත්වාගේ එකක් ගත්තොත් දැන අම්ම අවුරුදු හැට ගානක් එම කාලම තියනවන බ ඉගැද ඒත් එක අපේ මයින්ඩගේම තියෙනවා මචම් බත් කියන්නේ මේ බත් ප්‍රමාණය මං මේ කියන බත් ගැනන වෙයි බත් ප්‍රමාණය තමයි ප්‍රමාණය මචක් හෙන කාල ඇති සම ප්‍රක්ටිස් කරපු එකක්නේ දැත් බත්ටිකන් බත් හැලි දෙක කන්න කියෙන එක මාර අමාරු මච ම නොට කල තිවමත දැ ජැපන් ිය පොහර අපි වෙන රටකට කිය හරි වෙනරට සූෂි කණ්ඩාගේ පුරදුරොත් දැන් අපේ මචක් පොඩි කාලිනම් මේ මොඩල් එකක් නෑ සූෂි කොච්චර කෑවොත්ත බඩ පිරෙන්න කිය ගැන් බඩ පිරෙන එකයි හිත පිර ඇත්ත මචා අපිටක සෙපරට් කරන්න බැහැ අරද අපිට මචන් නෝමලි බත්ති ගානක් කරව කියන එක මේ
එහෙමුණට දැන් ඒකෙන් තමයි බඩ පිරෙන ගැන කොච්චර බඩගින් අඩුනත් වැඩුණත් අපි ස්ටෑන්ඩර් ගානක් තියෙන හරිද ඒක මචට පොඩි කාලින ආපු නෑ බ්‍රේන් වොෂ්යක්ව හැබැයි දැන් මං උපට කිව්වොත් අර සූෂි අම්බෝ සූෂි තුනක් යම් බඩ පිරනවා කියලා يعني ඔබ දන්නේ නැහැ දැන් අයිඩියක් නැහැ සමහරට දැන් ඔබ ජෙනරලි සූෂි 4ක් විතර කනවා කිව්වම සූෂි 4ක කැලරි නැහැ මචං හැබැයි බත් පිඟාන් දෙකක් කෑවත් ඔබට බඩ පිරීමක් නෙමෙයි ඔබ හිත උදේ තේක වගේ තමයි ඒක ඔහොම කන්සෙප්ට් එකක් තියෙනවා මචං හරිද දැන් අම්මට කිව්වල මචං බත් පිඟාන් දෙකක් බත් පොඩ්ඩක් කන්න කියලා ඒක හරිම අමාරු වැඩක් මචං ඊට වඩා ලේසි වෙන දෙයක් පුරුදු කරන එක මේ දවල් බත් එක කන්න මම මේ නිකන් කියන්නේ මට ස්ට්‍රගල් අපිටත් ඇති මචං ස්ට්‍රගල්ස් උදේ තේක දැන් මෙහෙ උන්ටත් මචං උදේ කොෆි එක නැතුනොත් උන්ට පිස්සු වගේනේ දැන් ඒ කල්චර්ස් මචං මේ ඒක අර අපි මේන්ට අපි සයිකොලොජි සීන් එකක් තියෙනවා ෆුඩ් එක අර ඒකයි අර අපිට අලුත් රටකට අලුත් කල්චරයකට එක්ස්පෝස් වුණාම ඒකට ලේසි මචං අලුත් හැබිට්ස් ටික හදාගන්න ඒකයි ගොඩක් බත් කියන එක ලොකු කේසයක් මචං ඔව් අම්මට මචං ඒක අඩු කරන්න කිව්වා මේ දැන් එයාට මම දැන් ඔය දැන් කන ඒවා ප්ලේට්ස් දානවා මචං නංගී මල්ලි මා ඉන්න ගෲප් එකට දානවා දැන් මේව තමයි අද කෑවේ එහෙම කියලා බත් තාමත් පොඩ්ඩක් ඉතින් තව අඩු කරා නම් හොඳයි නමුත් ඉතින් ෂේප් එකේ ස්ටාර්ට් එකකට මචං හොඳට කරගෙන යනවා දැන් මේ පොඩ්කාස්ට් එකත් බලනවා එයා දැන් ඔක මේ බලද්දි මේ ඔව් එයා බලනවා ඔක්කොම ටික මේ බලලා ඔක දැන් මට කියයි යා මට හොඳයි කිව්වට පොඩ්ඩක් වැඩි නේද කියලා දැන් කියයි මේක බැලුවට පස්සේ ඒ උනාට දැන් ටිකක් අඩු කරගෙන එනවනේ ඒ කියන්නේ බත් පිඟානක් කාපු එක මචං මෙච්චරක් විතර බත් පිඟානකට එළවලු පොඩ දාගෙන කාපු එකෙන් භාගයක් අඩු කරා කියන්නේම මචං ඉම්ප්‍රූව්මන්ට් යන්නේ මේ ඒක ඉතින් ඒක මැසිව් ඉම්ප්‍රූව්මන්ට් නේ මචං අනිත වේල් තුනම කන්නත් ඕනනේ ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවනේ ඒකට අන්න ඒකයි මචං ඒ කියන්නේ මෙහෙම අපි හිතන්න ඕනේ මචං අපිට ඩ්‍රොප් කරන්න අමාරුම හැබිට්ස් ටික තියෙනවනේ ඒ ටික තියන්න ඕනේ මං කියන්නේ දැන් වේල් 3ක් කන්න එක්කනට ඔයා කන්න එපා එක වේලක් කන්න කියන එක හෙන්න ලොකු ජම්ප් එකක් මචං ඊට වඩා හොඳයි හරි වේල් 3 කමු ඔය වේල් 3 කන දේවල් මචං මික්ස් කරන එක ඊට වඩා මාර ලේසිනේ දැන් බත් වේල් 3ක් කෑවනම් අපි කියනවා නෑ දවල්ට බත් කන්න හැබැයි අර වෙලාවෙත් කනවා මොනවා හරි ඔබට තේරෙනවද දැන් මට ලොකුම මේ එක උනේ මුලින්ම දවස්වල මචං මට එයා ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් කිව්වා මචං මේ ඔයා බත් කන්න මේ එන පුංචි මොකක්ද මචං මේ එන පුංචි කප්පයක් මට පෙන්නලා යෝගට් කප්පයක් කියපන් යෝගට් කප් එකක් විතර වගේ ප්‍රමාණික බත් කන්න හැබැයි ඔයා බොරි වෙන්න එපා හොඳට එළවලු දාගන්න කිව්වා ඉතින් මම මචං හොඳට අපි මාතයිනේ බත් يعني හොඳට කාපු කට්ටියනේ එතකොට මට ඒක අවුලක් වුන්නේ නැහැ ඒ කියන්නේ ඒ මොකද ප්‍රමාණයක් කැවෙනවා ඒක කැවෙනවා හැබැයි බත් පිඟාන ඕගේ මචං එන සීන් එකක් තියෙන ඕක බත් දැන් පිඟාන පිරෙන්න වගේ ඉමේජ් එකක් අපේ ඔළුවේ දිනවා ඔළුවට තමයි යන්නේ ඒක කෑම කියලා පෙවුණොත් තව එන සීන් එක මචං කෑම කියන්නේ බඩ පිරෙන එකම නෙවෙයි එතකොට මට ඒක නෝමල් මචං මට ඩයට් කරනවා එහෙම වචනවලත් වෙන අවුලක් තියෙනවා හරිද දැන් මට එහෙම හිතුනේ යා කිව්වේ එහෙම කරන්න එහෙම කළා ජිම් වෙන්න කියලා අර උඹට උනාම කියන්නේ මම එහෙම වැඩි හිතුවෙත් නෑ ඒක ඊට පස්සේ මම දන්නේ නැහැ ඒ දවස්වල ට්‍රැකින් මේ පටන් ගත්ත කාලේ මොනවත් එහෙම නෑ මචං ඉන්ටර්නෙට් නෑ නා හොඳයි ඒක අතකින් කොහොම හරි මාසයක් දෙකක් ගියාම වෙනුම් මට කියන්න ගත්ත අඳුම මාට කෙට්ටු වෙලානේ මේ එහෙම ගියා දැන් ඒ ලෙවල් එකට ආවට පස්සේ ඉවරයි වැඩි ඊට පස්සේ මට ඊට පස්සේ මම බලන්න පිස්සු හැදෙනවා කොහොමද ඉම්ප්‍රූව් වෙන්නේ අඩු මොකද්ද බං උනේ ඊට පස්සේ මට තේරෙනවා මං එහෙම කාලා නෑනේ හැබැයි මචං මට කිසිම අවුලකුත් නෑ ඒක ඩයට් එකක් තමයි ඒකට මම මේක ඩයට් කියන කන්සෙප්ට් එකෙන් ගත්තේ නෑ මුල් දවස්වල එහෙම වචන ඕනේ නෑ මචං මේ අම්මට උනත් ඔය කරන්න තියෙන්නේ මේ පොඩ්ඩක් අඩු කරන්න ඒකට අඩුපාඩුවට හොඳට එළවලු අනික් ඒවායින් දාගන්න නැල්ලුම් ඒව කරගෙන ඔහෙ යන්න මාස් දෙකක් තුනක් ගියාම අම්මටම හරි මොකක් හරි බ්ලඩ් රිපෝට් එකක් හරි සමට කෙට්ටුත් වෙනවා අනිවාර්යෙන් කෙට්ටුත් වෙනවා මචං කෙට්ටුත් ඒක මාට පේන අර කාලයක් කියන්නේ එකම විදිහට ඇඟ තියලා එකපාරට අඩු වෙච්ච ගමන් කට්ටියට තේරෙනවා නේද දැන් මේ දවස් 5ක් කරාට පස්සේ මචං මේ දැන් නිකන් සුගර් චෙක් කරාම අඩුයි කිව්වා ඒ කියන්නේ ඒක ඉතින් ඔබ්වියස් නේ ඒ කියන්නේ ඇඟ මචං මේ ඉන්සුලින් මේව කරන විදිය ඔක්කොම කන්ට්‍රෝල් ගන්න ඉතින් කෑමනේ ඉතින් අපි ඒක කන්ට්‍රෝල් කරා කියන්නේ යාට මැසිව් ඩිෆරන්ස් එකක් මාසයක් දෙකක් යද්දි පෙනේ මං කිව්වා එහෙම බලමු අපි ජනවාරි වල අප්ඩේට් එකක් ගමු අනිවාර්යයෙන් එහෙම මුලින්ම එහෙම ගෝල් මොනවත් ඕනේ නැහැ පොඩි ලයිෆ් නිකන් කරගෙන චේන්ජස් මචං පොඩි චේන්ජස් වලින් මැසිව්
මොකද මුල් දවස ලොක එක්ස්පෙක්ටේෂන් යකුත් නෑන මචා නෑ තකොට තම වැඩි කරලා බලමු. රිසල්සු තෙන්නේ අපි ඇලිල නෑන මචා රිසල්ටකට ඇතර මෙලෝදය දන්නෙත් නෑ හැබැයි මේ එතන කරන පොඩි චේන්ජස් ොලින් මේ සෑහෙන දෙවල් වෙනවා ඒ අපි හිතන්නෙත් නැති විදියට උනාම ඒකට හෙනටම මේ ඇඩික්ෂන් යකුත් නවා එම වෙන්න මංගෙන එහෙම වෙන්නත් පුළුව ඔව නෑ ඒකන අපිට වනේ චේන්ජ පෙවුණ ගමන් වැඩේ ටැලු මචන් මෝටිවේෂන් එක කොහෙන් ගොඩ හොඳම මෝටිවේෂන් එක තමයි මේ එලියෙන් ගෙන ගෙලින් කර ම හිතල කරන ඇත අනිත් කට්ටිය කියලා එහෙම න ගොඩා කියලා මේ චේන්ජ පේනවා ලේසි පස්සේ අර ඉන්ටනල් මේ මෝටිවේෂන් ඇකෙයි ඒට ලිම මචයික කැම දන්න වැඩක් බන් දන්න ඇති වැඩකට ඉන්ටනල් මෝටිවේෂන් නැහැති එක්ස්ටනලි තම පටන්ගන්නනට හැමදීම එහෙම හරි යාලු එක්ක කරනවා සමාර කට්ටිය එහෙමත් හොඳයි ඒක විදිවලට කට්ටිය මෝටිවේට් නොමචා මේ මම විදිරනේ බොවෙන්න බොවිදිරනේ වෙන එකනෙක් වෙන්න හැබැයි විදි තියන අපිට කියන්න පුලද අපි දැකල තියෙන විදි අපිට වෙච්ච විදි එකක ආකාර වෙනවා ලේසිම ඕක තමයි මුලින් විදි එක්ෂනල් මෝටිවේෂන් පස්සෙතින් තමන් රිසල්ස් දැක්කට පස්සේ ඕක කාලය ඇදන් යන එක් කවරුත් මෝටිවේට් කරන්න ඔන්න ඊට පස්සේ තේරෙන තමන්ට මේ ඇතන් යන්න පුළුවන් කියලා ඒකතින් මාරයිසා අපි ට්‍රවල් සීන් එක පොඩි ටිප්ස්තියක් මොනහරි සයිෂන්සියක් තියෙන දුකට මට දෙන්න පුළුවන් එකන්න මචන් ෑම අපිට කොමත් ඔයාගෙන කණ්ඩ වෙන්න ගොඩාක් ඉතින් සමහරක් කලාට ස්ට්‍රීට් පුඩ් කන්න වනෝතින් කැලරි කොච්චර තියෙනවාදේ ගැන හරියටම කවුන්් කරගන්න වෙන්න මගේ ඔළුවේ අයිඩිය එක තියෙන හින්ද ඒකෙන් බැලන්ස් කරගන්නවාගෙනගෙන් තමයි යන්න වෙන්නේ මං එවනට හිතාගෙන ඉන්නවා ස්ට්‍රික්ලි 2 මීල්ස් වලින් යන්න එතකොට කන්ට්‍රෝල්ල ඇත්තියෙනවානේ මොකද මට එක පුරුදු එක කරන්න පුළුවන් මට එතකොට එක මීල්ලක් කන්ට්‍රෝල් කරගෙන යන්න තමයි මම හිතාගෙනන්න මංගාව දීන මචම් පොඩි පොඩි මම හිතපු ඒවසහ මම කෙලවෙලා ඉගෙනගත ටියක් තියෙන බටත් ඇති මං කියන්න මගේ ටිකහරිද මෙමයි දැම්ම සම්බේ දියට නැගිටලා දැම් අපි බලන්න පැ ට්‍රවල් කරද්දී නෝමල් ලයි් එක වෙනස ඕක මට හෙන ප්‍රශ්නය මසා ඒමට හෙන බඩගිනිවෙන්නේ මේ ට්‍රිප්පක් ගයාම කනයකමයි කරන්න හැ ඉස්සරනවා දැ හොඳර ඉඳලා ට්‍රිප්පක් ගයාම හෙනට යන්න රිලක්ෂන අන්නේගසි ඒක මට තේරුන්නෑ මුලි මේ කරමචා අපේ ෂෙටූල් කියලා ඔක්කොම කුඩුවෙනවාන දැව්ේ නැකිට ලබ ඒකක් බීලා වැර මොනහරි කල්ලම ජොබ්පේ හි ස්ට්‍රක්ෂයකට වැඩ හරි මොක තේරෙන්නේ හැබැයි මේ ට්‍රිප් ඇති හිට කම්ම ඇතර කම්බැලී මචා එකන ගමන යනකුණුත් කරන්න වැඩක් නැහැ සිින්දුවක් කාගෙන ඇයි හරිට එහෙමන දැම යාලුත් එක්කන් ට්‍රිප් නෙවෙන ඒවා වෙනස් එතකොට ඕක වෙන්න එන්ගේජ්මට කඩුව නොමචා එලවන නම්ප තියලවනවාරි හෙමන බා දැනක ෆලයිට ගත් මස කරන්න වැඩ නැතිව සමල්ලටරන එන්න කම්මලින සීට්කට නිදාගත්ත නැතිවුණොත් එන ලෝන් ලයිට්ටන්නම් මචා පස පත් එලිය පස්සට නේ එන කම්මලී මච ෆිල්මුත් ඔත්තර ලබරන්න බෑ නෑ ඒකින් වෙන්න මචන් ඊළඟට කම්බැලුනම කනවා ඕක නිතින් වෙන්නේ ඕක අඳුරගත්තොත් හරි මචා දැම් මට මේ බඩ නෙවෙයි තියෙන්නේ මට මේ මගුල කරන්න වැඩ නැතිද එන කම්මලිකමත් තියන්න කියලා මුලින්ම ඕක තේරුම් ගත්තොත් එනටම ඩැමේජ් කටරෝල් වෙනවාමච කට්ටියට තේරෙන්නේ තේරෙන්ෙත්න බඩගිනි බඩගින්න නෙමේ තියෙන කම්මලිකමක් එතකොට ඕක ඕක මචයිත එක්කෝ පොඩිපොඩි වැඩ තියෙනති ඒම්බ හෙනට දැ ෆ්ලයිට් එක අදින කරන්න දෙ එක්කො චුවිං මොක්කරි මචංගොය නිකං එන්ගේජන මහර කටහපාපින්න වැඩක් කරන්නේ සහ එක්ක මනස බිසි කරගන්නවන මචන් මොනහරිගේ එම්මයක් ගහනවාරි වෙලාව යන එක තේරෙන්නැති වැඩක් කරන්න ඔය ගේම්මයක් ගහන එක හොඳයි මචන් ඒ වෙලා හරි එකන් මනස මචන් එක දවට කරන්න වැඩකුත් නෑන ඒත් කම්මලින ඩෝපමින්න පැයි එතකොට මොනහරි මචන් කරන්න ඒක ඒ මචම කියන ෆ්ලයිට් එක වැඩටික වතුර බීපන් වතුර වතුර ගැන ෆ්ලයිට් එකෙනවේ නොට මං කියනව මේ ඩේලි ෝට ඉන්ටෙක් එක හරියට බල්ල කරන්න ඒක එකක් ගොඩක් වෙලාට මනස එන්ගේජ් කරන කම්මැලිකමට හොඳ මොනහරි බරපතන මනස එන්ගේජන වැඩක් කරන හරිද එතට කෑමගෙන මතක් වෙන්න හැබ යාතල්ලෙකුත් තියෙන වෙතක මනස ස්ටිමිලේට්නවානේ මේ ඒක තමයි එකම් විදිිය ප්‍රධාන එක ඊට පස්ස ගියාට පස තනකට
එතනත් මචාර ෂෙඩුල්ලන්න එතකොට හොඳම දේ ඔය ඇක්ටිවිටි ස්වල්ට යනක මචා එදටලා නිකන් හොය හෝටලේ හරි කොහර නිකං ඉන්නකොට වැඩේ කියල කන්දක් නගන්න අර එතකොට මචාර නවල් ටිකත් තිනට සිටියක බලන්න යන්නකොට අලුත්ම එකගේ සිගනල් එද්දි මචා කනය ගැන මතක් වෙන්න ඒකන වෙන්නොත් නිකම් හිටියොත් වසම කම්මලි කමන තියාගන්න එපා ගැන මොනහරි ඇක්ටිවිට එක ප්ලෑන් කර එතකොට පෑම මතක් වෙන්න ඇතරම ගැන හින අලුත් දේවල්ලම ඊට පස ඇයි හවස්සලා එක පාට මතක් වෙන කෑවෙනෑ කියලා රහෙම දවස්තියන්නේ මේ ඒ කමක් නෑන බයිතකොට ති හො දවසම ගීගට හොඳ වෙලක් ඊට පස හොඳ බුෆේ හරි මුගට හරගී කන්න එක නෝ ඉශුස් මංකැනර කම්මැලි වෙන්න තියෙන එක පුළුවන් තරම් අඩු කරගන්න සහ හොඳට මේ කන් මන්දන්න මවන්ටන් හරි මොක්කරෝ ඇවිදිර වැරටික් කලුත් මච වැඩේ හොඳ එතකොට වෙලා මචන් එක ඇවිදීමක් සෙට්ටෙනවානේ අනිවාරෙන් ඉතින් මේ මගේ ටවල්ලගේ මච අපි දෙන්න කෝමත් ඇවිදිනවා එකන්නේ කොයි වෙලේත් මොනාරි බලන්න යනකම තමයි වැඩි එතකොට නිකං සිට්නිකින් ආව මචන් ඔය මේ වයිකය වැඩ වගේකට මචන් දවසට ස්ටෙප්ස් 20000යි මිනිම ඒ වගේ නිකං ඔහේ ඇවිදිනවා ඉති ඒ නිසා ඒක මට ශුව ඒක ඇවිදිනේ අනික් පැත්තෙන් වෙනවා කියලා මේ තියෙන මේක තමයි කන්ට්‍රෝ කරගන්න ඕනේ මචන් යන තැන්වල කෑම තියෙනවානේ එන් පේන්න තියෙනකොට කනවන ඒගැන මාකට්වලට ගියොත් මාකට් එක කෑම තියෙනවා එතකොට නිකන් උදේ කොයරි බලන්න ගියොත් එතන කැෆේ එකක් තිබ්බොත් එතන කෑම පේන්න තියෙනද ඕකෙන් මචන් අර ඒක ටිමිලේට්න අපි නිකන් දවසක් ගත කරන්නකොට ඔෆිස් එක ඉන්නකොට මචන් එහෙම කෑම පේන්නේ යන කෑම පේනකොට කන එක ඒක මගේ පොඩ්ඩක් තියෙනවා මේ ඒක කන්ට්‍රෝල් කරගන්න එක තමයි මගේ අනිත් චැලෙන්ජ් එක ඉතින් ඒ හින්දායි මම හිතේ අර මගේ එක මිල්ලක් සිප් කරගෙන යන්න පුළුවන්නම් කොන්ෂස්ලි එතකොට අර පොඩි කන්ට්‍රෝල් එකක් එතන තියෙනවානේ ඒක මම පොඩ්ඩක් හිතාගෙන යනවා ඒක එකක් මචං ඒකෙන්නේ මේ වැර කන්න පටන් ගත්තාම දිගට කැවෙන ඒවත් තියෙන මච පැටර්න්ස් එකෙන්ද පොඩි රහකාව මානයන ඒක පොඩ්ඩක් කමුගල එක කනවා ඊට පස්සේ අර මොමන්ටම් එක කැඩිලා එහෙම පොඩි කේසයක් වෙනවා මෙහෙමයි ඕක වෙන්න මචං මීටර නැති වුණාමනේ ඒක දැන් මෙම ඉන්ජෝයි කරන්න එපයි බං ඇකේෂන් එකට ගියාම ඒක නෝ ඉශු හරි දෙක් මේ ලයිෆ් එක ඉන්ජෝයි කරන්න එපහෙම නෙවෙයි අපි මේ කියන්නේ සමරලාට අර එන දිගටම අවුල්ලන්නේ මීටරෙන් නැතිවුණාම මගැන කනේ හරි මචන් කන අපි හැමදෑම කතා කරන එක කනෝ කියල මචන් කුඩුවෙන්න්න කන්න අවශ්‍ය නෑනේ නවත්තන එක තිගෙන ගන්න හොඳ චාන්සම් ඒක තමයි ඇතරම ඊළඟ පොඩ්ඩගේදී මේ අපිට හොඳ ෆීඩබැක් රිවීව් සේෂණයක් කරන්න පුළුවන්නේ පොලිඩේ සීසනෙක් කොමද ගියේ වේට් එක කොම දේ මේ ඕනේ මොකද මගේ මචන් ඒකතයි මං අනිත්තකුමත් එක් කතා කරන්න ඉටේ මේ මගේ 1700 කැලරි රේන්ජක හිටියනීම ඩෙෆිසිට් එක මම ෆැට්ලොස් කරගෙන ආවා ටැස පොඩ්ඩක් දැන් 300ක් විතර වැඩි කරා පොඩ්ඩක් මසල් ග්‍රෝත්තයකට යන්න කියලා එතකොට වේට්ට පොඩා වැඩි වුණා මචන් කිලෝ කාමාරත් දෙකක් එක පාට වැඩි වෙන කොමත්තෙන් වෙනවාන ටැස දැන් ආයමත් එකක් විතර බැහලා ඒක මේන්ටෙන් කරගෙන යනවා මචන් ඒක අඩුවෙන්න්නෙත් නෑ වැඩිවෙන්නෙත් නෑ ඒක මේන්ටේන් කරගෙන මසල් ග්‍රෝත් එක හින්ද පොඩ්ඩක් තව වැඩි කරගන්න එක තමයි කරන්නේ ඔය ගෝල් එකේ තව සති දෙකක් මචං පොඩ්ඩක් ඕ් යන එක ගැන පොඩි කන්සර්න් ඇතියනවාගේ මොනහට ටිප්සිය නද පොඩේ ගැන මසල් එක්සසයිසස් වෙන්න ඇන මචා ඒගැන්නේ ස්ට්‍රෙන් ට්‍රේනිං හයි ස්ට්‍රෙන් ට්‍රේනිින් මුකුත් කරන්න හම්බෙන්නෑ මට සති දෙකකට මෙහෙමයි මචන් දෙමට ලොකුට බොඩියන්න දෙයක් නෑ මන්දන්න දැන්ග මච ට්‍රවල් කර තවකමට පතක් වුණ දැන් ඉන්න තැන සමහරට සමරට හොටල්ස් වලින් හෙමනං අර ජිම්මයක් තියෙන පොඩි මච එම ලොකු අපේ නෝමල් ජිම්මගෙනවේ හැබැයිති වකවට් ඇදදාගන්න පුළුව එහෙම තියනෝ සුගෙන් පූල් තියෙනවා එතු මස පැයක් විතර පොඩි සිම්මත් දාන්න පුල ගැන ඒක වෙන්න මච එක්සයිසයකුත්තෙනවා වෙලාවත් යනවන බත් සමාරකට්ගේ වැකේෂන් සින්නකුට වෙලාව යවාගන් විදි පුත්තේ ගැන රිලක්ස් වෙනවා ඒතිති බඩගිනි අර ඒම වෙන ඇතියට අර කවට්ටයකුත් කරනවා ඒගැන එහෙමත් වෙලාවත් යනවාර වෙනසක්නපත් බීච්චකට යනවා හොටෙල් ජිම්ම කොහොමත් තිනවා නැත රන්න දානු දේමහි පොඩි පැබාගත කාඩියෝ පැත්ත පොඩ්ඩ වැඩි කරගන්න දවස්සල එතකොට පසාර කනයකට පොඩ්ඩ මේ පැත්තේ යවනවා අපි
එතකොට ඒක මං කරන්න හිතාගෙන ඉන්නවා මචන් ඒක කරපන්. අනිවාර්යෙන්. අනික මචන් දැන් උඹට ලොකුවට අර මේ මෙමයි මීටරෙන් කලාම් මචන් ගොඩක් වැඩිවෙන එකක් නැහැ සහ මේ ඒ දවස්සලති මෙමයි දැම් මචන් ඔබේ ඩෑට්ක ගොඩ ප්‍රෝටීන් තියනවනේ පෝටීන් එකන සතියක් දෙයක් එම ලොකුවට ප්‍රයිවටයිස් නොකරගත්තොත් ප්‍රෝටීන් කැලටිකත් ඔබට අර වැඩිය වෙන කාපස් පැත්තර ගන්න පුළුව බැර ප්‍රෝටීන් එක අර නෝමල් තරන්න නෑ ඒ හිතන්න එපා ඒ ඉශ්‍යකක් නෑ මචන් ගැන ලොකු බ්‍රේක් ඩව්නක් වෙන්න සතියක් දැකතොර අර බජට් එක පොඩ්ඩක් මෙහෙන් අඩුනාම මේ පැත්තර දෙන්න පුළුවන් පොඩි ලොකොට ඔබ හිතල ප්‍රෝටීන් වැඩි කරගන්න ඕ නෑ මචා සතියත්ය තේරනොන ගැන ඒකත් අපි මේ පැත්තර දෙමු ඒකන්නේ කාප්ස් පැත්තෙන් එකැනකට එන ජියෝන හින්ද සහ කැලරි ද මෙහමන මස ද ප්‍රෝටීන් එෆට දාන්න පැ පොඩ්ඩක් හිතල කන්න පැයි මේ වැඩියෙන් කන්න ඇත්ම කතාවක් මිනි නෝමලි අපි කෑබොත් මචන් අපට ඇත්තර එච්චර ප්‍රෝටීන් එන්න දැම් ෆට දාලන අපි ප්‍රෝටීන් කන්න ජින්න හිද සමාරකට ප්‍රෝටීන් වැඩිකම් බඩගිනි එන්න සින්න තින මං හිතන්න ට්‍රවල් කරදීක වෙනවා මොද ගොඩක් කන්න මට එක තියෙනම මට ප්‍රෝටීන් කෑව ගමන් ඉගැන්නේ බඩ පිර නොහොඳර ඉගැන මට කාබ් ක්‍රේනිංසෙන අඩුයි එහෙනයි ඒගැන ඒ වගේ ස්පෙශල් කේස් යන්න වෙහෙනම් ප්‍රෝටීන් ගන්න මචන් මම කෝමත් ඒක මචන් දැන් නිකං වෙන කොහ ට්‍රිප්පක් ගියත් ප්‍රෝටීන් ප්‍රටයිස් කරන එක ට්‍රයි කරල කරන මජගෙන් මට දැන් නිකං ජෙන්ඩලි කනෝගේ 150ක් අය කන්න බැරිවෙයි ඇබ අඩු ගාන 100ක් 120ක්කත් කන්න මන් ට්‍රයි ගන කන්න ඒක හොඳයි ඉගැන ප්‍රෝටීන් 100ක්වත් කන්න කියල මං කෙන අර අපි එක්ස්ට්‍රාදාන ෆට් එක නොදා ඒටික එක්ස්ට්‍රාදානටික ඕන ඒටික ඕන කාප්ස් පැත්තර ටික යවන්න පුළුවන් සාය කොෆී බොඩ්ඩ හොඩ් බේවරේ ජොලි මචටියක් ඒ බීවට පස පොඩක් කන්න එක අඩුවෙන පිටයි ස් වෙනවා ඒවගේ පොඩිපොඩි කැනෙ තියන ඔප්ෂන්සනි හෙල්ති ඔප්ෂන් එකට යන්න කොෆී බොනවාද නැත්තම් නැවනය අයිස්කෝප් ගැන හොට චොක්ලට් බොනවාද වගේ ඩිෂන් ඇති පතින පොට්ටක් ඒවයිතින් ඒවයිතින් මැනේස් කරන්න පුලන් කොෆිය දාලන ඒවම චන්න පුරුදු ඒකද ඒක සහමචරම් බඩ ස්කිනිලත එකක් ගහලා ඉන්න ටයිප් එක ඒ ගාන්ට කන්ට්‍රෝ කරගන්න පුළුවන් නිකං ඔය ක්‍රේවිං යනකොට මසල් එකන ඔබ වැඩිය ොරියෙන් දෙප මැන්ල පලයම් මේ බරටික කැන ඇවිල ට්‍රක් කරලා ඩැමේජ් මෙම මචා අපි හැමදෑම කියනවගේ සති දෙයකින් මොනවත් වෙන්න හැ ඇත්තම කතම් සීනක නගින්නේ සති දෙකයේ බට රිවස් කරන්න යන සතිය එන්නම පිස්වන් නැටුවත් මක එහෙම පිස්වන්නට නෑ මොකදම එන්න ඩඇට්කින් නෙවෙනාව කැන එච්චර පැනිකෙන් දෙපා මචා ඒගැන ඒ සති දෙකේ නෝමලි කන්න මොකද ට්‍රිප්පැකැන කන්නම නෙවේ එක්ස්පිරෙන්ස් තිරන්න අලුත් අලුත් ඒව ගන්න කන්න එකත් කාපම් මසන් ඒවා හරි ඒවට මං කියන්නේ ඔච්චර මේ අපි වැඩියම හිතන්න ඕන්න සති දෙකේ මොකද වෙන්න කියලා ඇත්තරම මොකොද එන්නම වර්ස් වුනත් මච සති දෙක කඩන්නට සතියක්කේ හිද ඒක පැනිකෙන් නොන්න මීටරෙන් කෑවම තමත් ලේසි අරකට කියන හැමෝම ොඩි නොමේ ක්‍රිස්මසු නිවිය අතර කන ටික හැද ඇතරවා බොඩි වෙන්නන නිවියයි ක්‍රිස්මසු අතර කනටික අතර කනටික ඒක සාති ඇත්ත ඒක මේ වෙන ඩැමේච්චක බං මාස කොල්හතින් ඒ මම්මනෑ රිවස් කරන ඒක තම ලොකුම එක එච්චර අපිට ලොකුවට පැනික්වෙන් අවශ්‍යනෑ මීටරෙන් එන්ජෝයිත් කරලා ඇවිදල කරලා පොඩ කාඩියෝ පාරක්දාලා ඒටික තමයි මචන් බෑන්ස් තිරනම් හොඳ අයර කැන හොටෙල් ජිම් නැත්තම් මම බෑන්ස් එකක් දෙයක් තියාගන්න ඉන්න පුලන බරත්නෑන එතර මචයි බෑන් සොලින්ියන් හෝද කෝවිඩ් දවසල අපේ කට්ටිය කටිය බෑන්සම තිීප මහිතන්නේ ඒ හැන්ඩි මච පුලක් ඔම්බ කියනවගේ පුලක්ස් කියන්න හගන්න පුළුවන් කොමස මනසක තුොම පොඩ එක්සයිසක් හැමදෑම් පොඩක් පැබාග පිතර කරන කොහමත් මට ඒමතා මචන් ගොඩක්කර පැනික්වෙන් අවශ්‍යනෑ මේ කැන ෝරි වෙනවා කියන්නෙත් හොඳයි කැනබ සීරියස් පොඩ්න කියන්න සමාරු මතකම කරලනය පැනික්වන නිර් පස මොනවත් නොකරීම පස ඇවිල්ලම නෑ ඒක හිතෙන අමචන්ද ඉස්සරනම් ඇත්තරම හෙම එකක් නෑ දැයි ගැන්ඩ ගමනක් කියන්න තියෙනනම් කෑම මොකද කරන්න වගේ කියනක මචන්මගේ දීස් ප්‍රට ගෙන කවදත් මතක් වෙච්ච දෙයක් නෙම සමරකට ට්‍රී ැන කන්න ගන්න කන්න ඒක කවදත් මතක් වෙච්ච දෙයන්නෙම මට නමුත් දැන් එක මතක් වෙනවා ඒ කියන්නේ මේක අපරාධ මේ
මගේ කන්ට්‍රෝල් එක ම නැති කරගන්න ඕන්න එන්ජෝයි කරන ගමන් කන්ට්‍රෝල් කරගෙන යන්න ඕනි කියන එක ඔළුව තියාගෙන තම යන්නේ ඉතින් ඒක අන්කොන්ශස්ලි එනවා මචන් කරන්න දෙන්න ඇද එම කල්පනගල මච දැ මේ පොඩ්කාස්ට එක ඔක්කො පැහුවොත් එක අහන එක මචහන්න සීරියස් පොර මේ ඔක්කොම හලදී වෙලා මෙච්චර වෙලා අහනම කියන්න මිනිහට ඇත්තර එච්චර මිනිහට නෙම අපි මේ කතා කරන්න ඕන ඇත්තර මචන් දැබේ අපි ඔය ඔන්ලයින් අපි අහන් මමුණත් කල්පනක දැ ම එච්චර අහන්න අවශ්‍ය නෑ ඒමට දැන් කැන අපි ගේම්ද ඉන්න කටිය තම මේවත් අහන්න එක තැනුමට හොඳයි අපි කොමද වැනේස් කරන්න කියලා ඇබ ඇත්තර මසම් මේ අහන්න ඕනේ මේ අහන්න ඕන මිනිස්සු නෙවෙයි ඇත්තම කතාවිය අහන්න ඕන කට්ටිය නෙවේ මේ අහන්න බං ඕක අහනවා කියන්න මව සීරියස් එකන් ඔයා දන්න ඇත්තර මේ ගැනවා ගොඩි වෙනවා ගොඩි වෙනවා කියන්න මචා ඔබ මේ ගැන මොනවමහරි කරනවා දැබට ඔබට පොඩ බෝරියක ඇති අනිවාරෙන් තිනවස ගොඩික පොඩ්ඩත් තින අවුදන කලින් ගොඩ ගත්ති නොන නෑන ඒ අවුරුද්ධ මචන් මේම ටිප්පැක් ගියහනං ඒක කිසිම විදිියකින් මතක් වෙන්නවන්න කන්න ඒ කන්න යන්නේ ඒක පොඩි ටෙන්ෂනයක් එනවනි බ එක අපි තනක නරක එක නරක නැහැ ටෙන්ෂන් ඇත් එක තම මේ ගමන යන්න මක නෝනම ගමන පොඩි කාලෙම අපි මොනෝ ගැනව තුරියෙන්න්න පුංචිකන් පොංචි කාලේ වගකීමක්පත් ගන්න එහෙමන හැබැයි එතන ටෙන්ෂන්නයකුත් නෑ ගේන්නයකුත් නෑ අනිවාද ග්‍රෝත් කියන්න මචා පොඩි ටෙන්ෂන්යක් එකක් මේ ගන්න කට්ටිය හිතන්න පුළුවන් මේ යපමුන් ටිපයක් ගීනුත් මේ එන්ජොයි ඒ එන්ජෝයි කියන වචන මේ වැරදියට ඩිෆයින් කරන්නේ ගම්මචයි ටෙන්ෂන්යක් පොට්ටත් තියෙනමච ලයිෆ හැමතිස්සම මේ මේකත් මැනේජ් කර අර්කෙත් තාතල්ල කර අන්නේ ඒ ගැන එක ටෙන්ෂන්යක් එදන ඒක බොරි වෙන්න දෙයක් නෙමේ මන්නක් කියන්න ඒක මං කියන්නේ ඒක අතඇරල දාන්න පුළුවන් ඒ ගැන අතඇරල දානවා කියන්නේ අපි තව ලොකු දෙයක් ලොන්ටර්ම් නැති කරගන්නවන් එම ඒක කරන්න ඔන්නෑ කියන තැන තමයි එකන්නේ අපිට ඔන්නන් දැන් මේ උඹට මටයි මේ ඔක්කොමටි අතඇරල දාලා ඔන්නෑ මචන් මොනාදර මන්දක වීඩිය එකත් තියෙන හැම මිනිියෙක්ම මචන් මැරෙනවා එතකොට කාලමරණං කාලමරණං කොන්සෙප්ටක තියෙන් මචන් කාලය ඉතින් දැන් හොඳට කන්ට්‍රෝල් කරන මනුස්සේකුත් මේ මන්දන්න එකෙක් මෙන්න මෙහෙම වුණා ඔහොමන කියන්න ඕම මචන් ජිම්ගිල් ලයිටිය වූ මෙන්න ඌට මෙහෙම වුණා කියලා අර ඒක ඉන්ද අර තමන් අන්නේදී හැබිත්වට අනක ඔලුවෙන් ජස්ටිෆයි කරගන්නවා මචන් මෙහමට ලයි් එක දෙවිදිකට හිතන්න පුලා පෙසිමිස්ටික් වේ පොසිටව වේගෙන් දපචන් හැමදේම දෙපැත් කියන එක කිසි වැරදක් නෑ ඇත්ත අපිත් බැරනවා ශුවන් ෂොට් ඌත් මැරනවා අපිත් බැරනවා ඉතිබ ඩයිට් කරන්නතු මැරෙන්න්න පුල ඔෆ්කෝස් පුළුව මච ඒ මචන් ලයි් එක නෙගටව විදිට හිතන විදිිය ඒකෙන් කාටත් වැඩකුත්න උට වැඩකුත් නෑ වැඩකුත් හෙමන්න පුල මච ලයි් එක හෙමන්න පුළුවන් හැමදේම දුකයි එනම මොනවත් කරන්න මං ගල්ගු හෙමින්නත් පුළුව මච ඔෆ්කෝස් ඒක බොරුවන්න වේ ගැන ඒක මචන් ප්‍රඩක්ටව් දෙ ගැන බට එක මට තේරෙනෑ කියන්න මට දැන් ඒ ලයිෆත් පුළුවන් හරමින්නත් පුළුවන් මච ඉති සමාර්ගට්ටය තෝරගන්නවා මේ නිරෝගීව කරේ